ඔයා කන ජම්බු ගෙඩිය ඇත්තටම මොන වර්ගයේද කියලා දන්නවද? අපි හැමෝම ජම්බු කියලා කිව්වට ලංකාවේ දකින්න ලැබෙන ජම්බු වර්ග කිහිපයක්ම තියෙනවා. රතු ජම්බු. එහෙම නැත්නම් රෙඩ් රෝස් ඇපල්, වැක්ස් ඇපල් කියලාත් හඳුන්වනවා. ලංකාවේ වැඩිපුරම දකින්නට ලැබෙන ජම්බු වර්ගයක් තමයි මේ රතු ජම්බු කියන්නේ. රතු පැහැති දිලිසෙන ඉටි වගේ මතු පිටක් තියෙන මේ ගෙඩි කුඩා ප්‍රමාණයේ වන අතර මිහිරි ඇඹුල් රසයක් තියෙනවා. මේ වසර 100 ගණනාවකට පෙර ලංකාවට හඳුන්වා දී ඇති බවට සැලකෙනවා. පිනි ජම්බු. එහෙම නැත්නම් මැලේ ඇපල්. රතු ජම්බු වලට වඩා විශාලව වැඩෙන ජම්බු වර්ගයක්. පෙයාස් ගෙඩියකට සමාන හැඩයක් ඇති අතර ජල ප්‍රමාණය වැඩි සුදු පහට මදයක් තියෙනවා. රතු ජම්බු. රතු රෝස, සුදු, කොළ සහ දම්වැනි ආකර්ශනීය වර්ණ රසකින් දක්නට ලැබෙන ජම්බු වර්ගය. මේ ඉතා රසවත් පළතුරක් වගේම අලංකරණ ශාකයක් විදිහට වර්තමානයේ තවත් ප්‍රසිද්ධයි. වැලි ජම්බු. එහෙම නැත්නම් සීනි ජම්බු. ලා කහ හෝ රෝස පැහැයට හුරු ඕවල් ආකාර ගෙඩියක ජම්බු වර්ගයක්. අතීතයේ ලංකාවේ ප්‍රසිද්ධම ජම්බු වර්ගයක් වුණත් අද දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් පුංචි ගෙඩියක් වගේ පේනොත් ජම්බු කියන්නේ රස, වර්ණ සහ ඉතිහාසය එකට එකතු වෙන පුදුම පළතුරු පවුලක්. ඉතින් තවත් මේ වගේ දේවල් දැනගන්න අපි ෆලෝ කරලා තියන්න අමතක කරන්න එපා.